Hello, good morning everyone. Welcome back to my YouTube channel. ඉතින් මං කිව්වා ඔයාලට පතාය දෙවෙනි දවස ඉක්මනටම vlog එකක් අරන් එනවා කියලා. ඉතින් අද උදේම අපි ටක් ගාලා රෙඩි වෙලා අපි අපේ බ්‍රෙක්ෆාස්ට් එක ගන්න පහලට ආවා. ඉතින් අපි බ්‍රෙක්ෆාස්ට් එකත් අරගෙන පතාය සිටි එකට ආවා. There is a truly a very beautiful view. අපි දැන් පතාය සිටි එකේ ඉඳලා ජොනතන් බීච් එකට යන්න ඕන මේ ඇක්ටිවිටීස් කරන්න. ඉතින් අපි දැන් මෙතන ඉඳලා අපි ජොනතන් බීච් එකට යන්නේ ස්පීඩ් බෝට් එකකින්. මේ ඉන්නේ අපේ ලෙකි සහස්‍ර බෝඩ් එකත් අල්ලගෙන එයා ඉතින් පොඩ්ඩ සපෝට් එකක් දෙනවා. ගොඩක් මහන්සි වෙනවා මේ වැඩවලට එයා. අපිව දැන් මේ ස්පීඩ් බෝට් එකට දාන ගමන් ඉන්නේ. අපි බෝඩ් දෙකක් ගියා. මොකද ගෲප් එකේ කට්ටිය වැඩි නිසා බෝඩ් එකකට දැම්මා. ඉතින් අපි දැන් ඕන්න පතාය සිටි එකෙන් ජොනතන් බීච් එකට යන්න පිටත් වුණා. ඔන්න අපි දැන් ජොනතන් බීච් එකට ආවා. අපි දැන් ජොනතන් බීච් එකට ඇවිල්ලා මෙයාලා මේ කියන්නේ අපිට කරන්න තියෙන ඇක්ටිවිටීස් ගැන. හැබැයි ඉතින් කියලා වැඩක් නෑ, මාරම දුකයි. මොකද අපි අද ගොඩක් ඇක්ටිවිටීස් වලට යන්න ආවේ. මොකද මං පැරසෙලින් යන්න ගොඩාක් ආසාවෙන් හිටියේ. හැබැයි ඉතින් කියන්න දුකයි. එදා තිබුණ වෙදර් කන්ඩිෂන් එකත් එක්ක අපිට මේක ඇක්ටිවිටි එකක්වත් කරන්න බැරුණු මුහුදට අල වැඩි කියලා. ඉතින් අපි එකෙන් සැලුන් නැහැ. ඊට පස්සේ අපි ගියා ළඟම තියෙන බීච් සයිඩ් එකකට. එතනත් හරිම ලස්සනයි. අපි ගිහිල්ලා බලමුකෝ. අපි ඉතින් මේ යන්න තමයි එතනට යන්නේ. ඔන්න අපි එතනට ආවා. බලන්න මේ බීච් එකේ ලස්සන බයික් රයිඩ්ස් තිබුණා. හැබැයි අපි ඒකට ගියේ නෑ. බලන්නකෝ ඊට පස්සේ අපි කොහෙද මේ යන්නේ කියලා. ඔයාලට අර ඈතින් නිල් පාටට පේන ළමයි මුහුද. එතන මාරම ලස්සනයි. අපි යමුකෝ ගිහිල්ලා බලමු. අපේ ගයිඩ්ලා දෙන්නත් බර කතාවක යනවා. ඔයාලා බලන්න මෙතන කොච්චරනම් ක්‍රවුඩ් එකක් ඉන්නවද කියලා. මාරම සෙනගක් ඉන්නේ.
ඉතින් ඇත්තටම ඔයාලටත් මෙහෙම ඇවිල්ලා නිදහසේ කාලය ගත කරන්න ඇත්තටම අපි හැමෝම වගේ ආසයිනේ. මං ඉතින් මගේ පුංචි ප්‍රාර්ථනාවක් තමයි ඔයාලත් මෙහෙම ඇවිල්ලා මේව විඳින්න දකින්න ලස්සන ඉක්මනටම ඔයාලගේ තියෙනවා නම් වෙන රටකට ගිහිල්ලා ඇවිදින්න ඉක්මනටම ඒ බලාපොරොත්තු ප්‍රාර්ථනා ඉෂ්ට වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මෙතන ඉතින් හෙන ෆ්‍රී ෂූට් කට්ටිය ඔක්කොම ෆ්‍රී ෂූට් තමයි කරන්නේ ෆොටෝස් ගන්නවා. මාත් කපල් එකකගේ ෆ්‍රී ෂූට් එකක් කරා මට කියලා එයාලා ෆොටෝස් ගහගත්තා. ඉතින් අපිට මේ විදිහට ඔය චෙයර්ස් තියලා දෙනවා අපිට වෙනම එයාලා වෙන් කරලා තිබුණා. අපි දැන් මේ එතෙන්ට තමයි යන්නේ. ඊට පස්සේ අපි ගියා නාන්න. මේ දතලං වීලා ලං වෙන්න ඕන මේ හින සැබවින්ම ඉටු වෙන්න ඕන මාගව සසරේම ළඟින්න ඕන හදේ පෙඳිලා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා එහෙම බැලුවාම මගේ දිහා හේ නිදිනේ නා හෙනින්නලේ යෙකන්නිලේ රිංජිලේ සොල්ලනා කන්නලේ අපි ඊට පස්සේ ඔක්කොම නාලා ඉවර වෙලා අපිට හොඳටම බඩගිනේ. ඊට පස්සේ අපේ ලන්ච් එක ප්‍රිපෙයාර් කරලා තිබුණේ තායිලන්ඩ් රෙස්ටුරන්ට් එකක්. මේක තායි. අපිට තිබුණේ තායි බුෆේ එකක්. ඉතින් ඔයාලට දැක්කම නම් චොටක් අප්සෙට් යයි. හැබැයි ෂේප් අවුලක්මත් නැහැ. හිතාගෙන ගියපු රස අර යාළගේ ඔයිල් වල එහෙම අමුතු රසක් එනවා. හැබැයි ඉතින් ෂේප් කියන්න තරම් ලොකු අවුලක් නැහැ. ඉතින් ඔය තියෙන ඔක්කොම දාගත්ත මොකද රස බලන්න ඕන නිසා අපි ටේස්ට් කරනවානේ හැම කෑමක්ම මේක මොන වගේද මොන වගේ රසක්ද මේ වගේ තියෙන්නේ කියලා. අවුලක් නැහැ. ඉතින් අපි ලන්ච් එකත් අරන් ටිකක් හවස් වෙලා අපි ගියා 7-Eleven එකට. පොඩ්ඩක් ඇවිදලා මොනවා හරි කන්න කියලා තමයි බැලුවේ. පොඩ්ඩක් ඉතින් අපි ඇවිද්දා මේ වගේ. මේ අපි ඉන්නේ පතායවල. ඇත්තටම කිව්වොත් අපි පතාය වලින් shopping කරේ නැහැ. මොකද ටිකක් එක්ස්පෙන්සිව් කිව්වා. ඒ නිසා අපි ටිකක් ඇවිද්ද විතරයි අපි shopping කරන්න හිතාගෙන ආවේ බැංකොක් වලින්. ඒ නිසා අපි පතාය වල shopping කරේ නැහැ. පොඩ්ඩක් 7-Eleven එකකට ගියා මොනවා හරි කන්න ගන්න වෙලාවේ. මේ ඔක්කොම රෙඩිමේඩ් කෑම තියෙන්නේ. ඉතින් පොඩ්ඩක් ඇවිදලා හොටෙල් එකට ගිහිල්ලා කන්න පොඩි අයිටම්ස් වගේක් ගත්තා. ඊට පස්සේ අපි හිමින් ගියා අපේ ඉන්න පතාය ගෝල්ඩන් බීච් හොටෙල් එකට. මෙහි ඉතින් නයිට් වයිබ් එක වෙනස්ම එකක්. හරි ලස්සනයි ඉතින්. ඉතින් අපි හෙට පතාය වලින් උදේන් පිටත් වෙනවා බැංකොක් වලට. බැංකොක් වල අපි ඉස්සෙල්ලම යන්නේ ඩ්‍රීම් වර්ල්ඩ් එකට. ඉතින් ඔයාලට මම ඩ්‍රීම් වර්ල්ඩ් එකේ vlog එක වෙනම vlog එකකින් අරගෙන එන්නම්. එතකන් ඔයාලට සුබ දවසක්.